හිටපු පොලිස්පති දේශපාලන දෙන්නකෝන් මහත්තයාව අප්‍රේල් 3 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත කරා. අපි කොහොමද මේක ඉංග්‍රීසි වලින් කියන්නේ? අපි කියනවා දේශපාලන දෙන්නකෝන් මහත්තයාව රක්ෂිත බන්ධනාගාරගත කරා. එයාව රක්ෂිත බන්ධනාගාරගත කරා. සැකකාරයව රක්ෂිත බන්ධනාගාරගත කරා. එයාලව රක්ෂිත බන්ධනාගාරගත කරා. අපි ඕක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? එතකොට අපි ඒකට තියෙන ඉංග්‍රීසි වචන හැමෝම දන්නවා. ඒකට අපි කියන්නේ රිමාන්ඩ් කරනවා කියලා කියන්නේ. රක්ෂිත බන්ධනාගාරගත කරනවට කියන්නේ රිමාන්ඩ් කරනවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් වැරදිකාරයෙක්ව රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ නැහැ. රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ එහෙම නැත්නම් රිමාන්ඩ් කරන්නේ සැකකරුවෙක්ව. එයා උසාවියෙන් වැරදිකාරයෙක් කියලා ඔප්පු වෙනකම් එයා සැකකරුවෙක්. එතකොට සැකකරුවන්ව තමයි රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ. නැත්නම් රිමාන්ඩ් කරන්නේ. හරිද? එතකොට verb එක තමයි මේක රිමාන්ඩ්. අපි මේ කලින් වීඩියෝස් වල ඉගෙනගෙන තියෙනවා. කලින් ඉගෙන මේ පැටර්න් එක මේක ඇවිල්ලා past tense passive voice. හරිද? අර subject plus was verb plus past participle කරන ක්‍රියාවට ලක් වෙන කෙනා ඉන්නවා. කෙනා එක්කෙනෙක් නම් අපි was දානවා. plural එක බහුවචනයට නම් were දානවා. ඒකට අපි දානවා ඊට පස්සේ verb එකේ past participle එක. කලින් අපි වීඩියෝස් කීපයක් කරා. හරිද? ඔය ස්ට්‍රක්චර් එක මම දාලා ඇති. එතකොට අපි බලමු දැන් මේකට සම්බන්ධ වචන කීපයක් තියෙනවා. words ටිකක් තියෙනවා. දැන් පොලිස්පති. හරිද? පොලිස්පතිට අපි short form එකෙන් අපි කෙටියෙන් කියන්නේ IGP කියලා. IGP stands for Inspector General of Police. IGP කියලා කියන්නේ Inspector General of Police. එතකොට ඒක අපි කියන්නේ The Inspector General of Police. Inspector කියන්නේ vowel sound එකක්. ඒක නිසා අපි the කියන්නේ The Inspector General of Police. The Inspector General of Police. Say it again. The Inspector General of Police. Right? එතකොට අපි ගමු IGP කියලා ගමු කෙටියෙන්. එතකොට දේශපාලන දෙන්න ඕන. එයා තාමත් පොලිස්පති. තාම මේක අයින් වෙලා නැහැ. ඒක නිසා එයා තාමත් IGP පොලිස්පති. එතකොට දේශපාලන දෙන්නකෝන් මහත්තයා නැත්නම් පොලිස්පති දේශපාලන දෙන්නකෝන්ව රිමාන්ඩ් කරා. එතකොට මේකේ verb එක ක්‍රියාපද තමයි රිමාන්ඩ්. අපි දන්නවා past tense passive voice එකේදී පාවිච්චි කරන verb එකේ past participle එක. එහෙනම් රිමාන්ඩ් කියන එකේ past participle එක තමයි remanded. Okay? remanded. රිමාන්ඩ් කියන එකේ past participle එක remanded. එහෙනම් the IGP දේශපාලන දෙන්නකෝන් එයා එක්කෙනෙක් නිසා අපි දානවා was word එකෙන් අපි දාන්නේ was කියන එක. එහෙනම් the IGP දේශපාලන දෙන්නකෝන් was remanded. Say it again. The IGP දේශපාලන දෙන්නකෝන් was remanded. Say it again. The IGP දේශපාලන දෙන්නකෝන් was remanded. එයාව රිමාන්ඩ් කරේ අප්‍රේල් 3 වෙනිදා වෙනකම්. නේ? අප්‍රේල් 3 වනතෙක් නැත්නම් අප්‍රේල් 3 වෙනිදා වෙනකම්. අර වෙනතෙක් වෙනකම් කියලා කියද්දී අපි දාන ප්‍රොපෝෂන් එක තමයි until. ඒතර till දාන්න පුළුවන්. till කියන ප්‍රොපෝෂන් එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් until. Okay? until. එහෙනම් පොලිස්පති දේශපාලන දෙන්නකෝන්ව අප්‍රේල් 3 වෙනතෙක් රිමාන්ඩ් කරා නැත්නම් රක්ෂිත බන්ධනාගාරගත කරා. එහෙනම් අපි කොහොම ඉංග්‍රීසි වලින් කියන්නේ the IGP දේශපාලන දෙන්නකෝන් was remanded until 3rd of April. The IGP දේශපාලන දෙන්නකෝන් was remanded until 3rd of April. The IGP දේශපාලන දෙන්නකෝන් was remanded until 3rd of April. අන්නේමයි ඔක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ. අපි තව එක්සැම්පල්ස් ටිකක් ගමු. අපි ගමු සැකකරුව. දැන් එයා තම සැකකාරයෙක් විතරයි. still he is a suspect. හරි. අන්න මට වචනේ කියුණා දැන්. සැකකාරයට අපි කියන්නේ සස්පෙක්ට් කියලා කියන්නේ. සැක කරනවාට කියන්නේ සස්පෙක්ට්. සැකකරුට කියන්නේ සස්පෙක්ට්. හරි. යමක් සැක කරනවාට කියන්නේ සස්පෙක්ට්. සැකකාරයට කියන්නේ සස්පෙක්ට්. එහෙනම් අපි ගමු සැකකාරයා කියන්නේ the suspect. එතනත් සස්පෙක්ට් එක්කෙනෙක් නිසා අපි දාන්නේ was word එකෙන් අපි ගන්නෙ was කියන එක. එහෙනම් සැකකරුව රිමාන්ඩ් කරා. The suspect was remanded. The suspect was remanded. The suspect was remanded. සැකකරුව අප්‍රේල් 3 වෙනිදා තෙක් රිමාන්ඩ් කරා. The suspect was remanded until the 3rd of April. The suspect was remanded until the 3rd of April. Say it again. The suspect was remanded until the 3rd of April. අපි තව එක්සැම්පල් එකක් ගමු. අපි ගමු එයාලව රිමාන්ඩ් කරා. ඒගොල්ලන්ව. එයාලව රිමාන්ඩ් කරා. එයාලා නැත්නම් ඒගොල්ලෝගෙද අපි දාන්නේ they කියන pronoun එක. they. ඒතකොට they එක බහුවචන එකක් plural එකක්. අපි එතන was word එකෙන් අපි ගන්නේ were කියන එක. එහෙනම් එයාලව රිමාන්ඩ් කරා කියලා කියන්නේ they were remanded. They were remanded. Okay? They were remanded. හරි. අපි තව බහුවචනයක් ගමු plural එකක් ගමු. අපි ගමු විශ්වවිද්‍යාල ශිෂ්‍යව දැන් කැම්පස් වලින් හිටපු අරෙස්ට් කරනවා කියේකට. අපි ගමු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ව රිමාන්ඩ් කරා. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කියන්නේ the university students. The university students. Say it again. The university students. එහෙනම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ව රිමාන්ඩ් කරා. එතනත් ඒක බහුවචනයක්. එහෙනම් ඒ නිසා අපි was word එකෙන් අපි ගන්නේ were කියන එක. එහෙනම් the university students were remanded. The university students were remanded. Say it again. The university students were remanded. අපි කියමු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ව අප්‍රේල් 5 වෙනිදා වෙනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කරා. නැත්නම් රිමාන්ඩ් කරා. එහෙනම් the university students were remanded until the 5th of April. The university students were remanded until the 5th of April. Say it again. The university students were remanded until the 5th of April. ඔන්න ඔය වගේ
ඔහු රිමාන්ඩ් කරා. එතකොට ඔහු ගැන එක්කෙනෙක් ඉඳ was දාන්නේ නම් he was remanded. He was remanded. ඇයව රිමාන්ඩ් කරා. She was remanded. Okay? She was remanded. ඒක මාව රිමාන්ඩ් කරා. I was remanded. හරි? I was remanded. අපිව රිමාන්ඩ් කරා. එතකොට weත් එක්ක ඉන්න plural එකක් නිසා අපි ගන්නේ were කියන එක. එහෙනම් we were remanded. We were remanded. ඒගොල්ලන්ව රිමාන්ඩ් කරා. They were remanded. Okay? They were remanded. එහෙනම් හිටපු පොලිස්පති දේශපාලන දෙන්න කෝන රිමාන්ඩ් කරා. සෝරි සමා වෙන්න. පොලිස්පතිනේ පොලිස්පති දේශපාලන දෙන්න කෝන්ව රිමාන්ඩ් කරා. The IGP දේශපාලන දෙන්න කෝන් was remanded. The IGP දේශපාලන දෙන්න කෝන් was remanded. පොලිස්පති දේශපාලන දෙන්න කෝන්ව අප්‍රේල් 3 වෙනිදා වෙනකන් රිමාන්ඩ් කරා. The IGP දේශපාලන දෙන්න කෝන් was remanded until the 3rd of April. The IGP දේශපාලන දෙන්න කෝන් was remanded until 3rd of April. එහෙනම් ඔන්න ඔක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ ඔය විදිහටයි ප්‍රැක්ටිස් කරලා ඔබේ එදිනදා ජීවිතේ මේක පාවිච්චි කරන්න. Thank you.